Hi. අද log එක අද log එකේ මොකක්ද තියෙන්නේ කියන්න කලින් අද මම ටිකක් බිසි දවසක්. අද උදේම නැගිටලා ජිම් එකට ගිහිල්ලා ඊට පස්සේ මම වන්නායකට ගියා. අද මගේ ෂූට් එක වන්නායකට එක. ඊට පස්සේ තවත් ක්ලෝතින් ෂූට් එකක් කරලා තමයි දැන් මම මේ ගෙදර ආවේ. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා දැන් මගේ ස්කින් කෙයාර් කරන්න යන්නේ රැට. මගේ මහා ලොකු ස්කින් කෙයාර් රුටින් එකක් නෑ. නමුත් මම ඩේලි යූස් කරන ප්‍රොඩක්ට්ස් කීපයක් තියෙනවා. ඉතින් ඒ ටික මම ගාලා ඒ ටික මම පාවිච්චි යූස් කරලා ඊට පස්සේ ලොකු වැඩක්. ඒ කියන්නේ අද මම ගෙදර එද්දිම ආවේ යන්නකෝ. ඒ අපේ මල්ලි ගෙදර ආවෙම මාරම ඉවසිලිමත් කමක් නැතුව මොකද මං ගොඩාක් මේ අවුරුද්දේ මං දාපු ෂෙයින් ඕඩර් එක මං දාපු කිව්වට මං දාපුමත් නෙමෙයි මගේ බර්ත්ඩේ ගිෆ්ට් එකක් ඇත්තම කතාව බර්ත්ඩේ ගිෆ්ට් එක මාස 3කට පස්සේ තමයි මට හම්බුනේ ඉතින් ඒක අද තමයි ඩිලි වුණේ ගෙදරට ඉතින් ඒක අන්බොක්ස් කරනකම් මට ඉවසිල්ලක් නැහැ ඉතින් අපි බලමු ෂෙයින් එකකින් මම මොනවද ඕඩර් කරේ කියලා ඔක්කොටම කලින් පොඩක් ගානටක ගාගෙන ඉමු මුලින්ම ඔයාලා දන්නවා මම දැන් මොන වොෂ් කරලා ඉන්නේ මගේ ටෝන් එක ඔයගොල්ලෝ දැන් කලින් ලොග් එක දකින්න ඇති. හොඳට මුණට මගේ ෆෑන් එක කො. ඊට පස්සේ මගේ සීරම් එක ඇප්ලයි කරමු. මේ ඩ්‍රොප් එක නම් හරිම කරදරයක්. සීරම් එක ගාලා ඔයාලා දන්නවා මගේ සීරම් එක මොකක්ද කියලා Beauty of Joseon එකේ Deep Glow සීරම් එකයි අනිත් සීරම් එක කහයි සුදුයි සීරම්ස් දෙක. ඊට පස්සේ නයිට් ක්‍රීම් එක නයිට් ක්‍රීම් දෙකක් විතර තියෙනවා මම කල්පනා කරන්නේ මොකක්ද අද ගානේ කියලා. මොකක්ද මං ගානේ? මෙරිකියු. ඇත්තටම Beauty of Joseon එකේ සන්ස්ක්‍රීන් එක තමයි මම උදේට ගන්නෙ. දැන් ඒක ගන්න මම මෙරිකියු එක ගන්නවා. මේක මෙරිකියු Deep Vita C Capsule Cream එක. මෙහිම තමයි තියෙන්නේ. ඉතින් අර ඉවසීමකින් මේ දේවල් කරන කෙනෙක් නෙවෙයි මම. කරන්න ඕනේ අනිවාර්ය දෙයක් විදිහට මම දකින නිසා කරනවා. ඉතින් පොඩක් අර ලස්සනට එහෙම ගගා ඉන්නේ නැහැ. මට ස්කින් කෙයාර් ටික කරලා මට මගේ පැකේජ් එක අන්පැක් කරන්න ඕනේ. ඊට පස්සේ lip balm. ඔයාලා දන්නවා මගේ lip balm එක දැන් ඔක්කොම දන්නවා වැස්ලින් එක තමයි. හරි එහෙනම් අපි අපේ ෂේන් ඕල් එක අන්පැක් කරමු. හයි ඔන්න එහෙනම් මං ඉවසිල්ලෙන් නොයිසිල්ලෙන් හිටපු වැඩේ තමයි කරන්න යන්නේ. ඔයගන්ට පේනවද නැද්ද දන්නේ හරිම ලොකු ෂේන් පැකේජ් එකක්. ඇත්තම කිව්වොත් මේක මේ අවුරුද්දේ මං ෂේන් එකෙන් දාන ෆස්ට් ඕඩර් එක. ඉතින් මට හරිම එක්සයිටඩ්. මං ගොඩාක් බරු දැම්මා. මේ හැම එකම මම පෙන්නන්න මම මොනවද ඕඩර් කරේ කියලා. මට මතක නෑ මට මේවට කීයක් ගියාද කියලා. කොහොම හරි 60,000ක් අතර ගාණක් ගියා. මං හිතනවා මේක ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ඕඩර් එක වෙයි ෂේන් එකෙන් මේ පාර දාන. ඒත් කියන්න බෑ දැන් මේ අවුරුදු ඉවර වෙන්නත් තව මාස 6ක් භාගයක්ම තියෙනවානේ. මාස භාගයක්ම සෝරි අවුරුදු භාගයක්ම. හැබැයි මං හිතනවා දන්නේ නැහැ බලමු. හොව් මං හිතනවා ඔයගලන්ට මාව පේනවා ඇති කියලා. අපි මේක අන්පැක් කරමු.
අන්පැක් කරන්න කියන්නේ අමෝ හරිම සතුටුයි මට මං හරිම ආසයි ඇඳුම් වලට සහ ජුවලරීස් ස්කින් කෙයා හෑන්ඩ් බෑග්ස් ගර්ල් කෙනෙක් ඉතින් ආස දේවල් තමයි ඒ දේවල් හෝ මම ඔව් ඔක්කොම පෙන්නන්නනේ පළවෙනි එක අපි බලමු මම හිතන්නේ එක ඩ්‍රස් එකක් නෑ ඒක බොඩි සූට් එකක් බොඩි සූට් යස් මම මෙතනින් මට හිත යනම දෙකක් තුනක් try out කරලා පෙන්නන්නම් කොහොමද fit ons කියලා මම මේකට කැමති material එකත් හොඳයි හොඳ කාලයක් මට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයි මම මේක try out කරනවාද හැබැයි මේක චුට්ටක් කරදරයිනේ ඒක try out කරන්නේ නැහැ දෙවනියට oh my god ඔයාලට පේනවද හරිම ලස්සන ඩ්‍රස් එකක් ඒක මම ඔයගලන්ට ඇඳලා පෙන්නන්නම් wow මම හරිම ආසාවෙන් හිටිය අතර මේ ඩ්‍රස් එකට ඒක අපි අඳිමු ඒක මම අනිත් පැත්තෙන් තියාගන්නම් ඒක මැටීරියල් එකත් මරු මම හිතනවා ඒක මට සයිස් එකත් ඇති වුණොත් මගේ වාසනාව තුන්වෙනියට අපිට මොකක්ද තියෙන්නේ බලමු what is this මට හිතෙන්නේ මේකත් ඩ්‍රස් එකක් ඩ්‍රස් මේක ගැන මට no idea purple මම සාමාන්‍යයෙන් purple color එකට එහෙම ලොකු කැමැත්තකුත් නැහැ මට මතකත් නැහැ මම මොකද්ද මම මේ දැම්මේ කියලා ඒ කියන්නේ ඩිසයින් එක ඒක fit on කරන්න ඕනෙම නැහැ ඒකේ මැටීරියල් එක හොඳයි මේක ටිකක් ලොකුයි මොකක්ද දන්නේ බලමු dress ඒක try out කරමු මේක ටිකක් වෙනස් uncommon dress එකක් මේක නිකන් අර ටිකක් bossy type වගේ මං හරි ආසයි ඒ වගේ dress අඳින්න මේක චුට්ටක් ලොකු වෙයි දන්නේ නැහැ හැබැයි මම මේක ඩිසයින් එකට මාර කැමතියි දැක නේද බලන්න අපි මේක try out කරලා බලමු අනිවාර්යෙන් මේක ටිකක් unique uncommon dress එකක් නිසා මට පේනවා පොල්කා ඩ්‍රස් තියෙනවා මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් white එකකිනුත් තියෙනවා black එකකිනුත් තියෙනවා හැබැයි මේ දෙක same design නෙමෙයි designs දෙකක් colours උත් මං හිතන්නේ white එකයි black එකයි දැම්මේ දෙක දෙකක් වෙන්න ඕනේ කියලා අනේක හරිම ලස්සනයි දැන් පේනවද long dress එකක් material එකත් හරිම ලස්සනයි boy එකක් තියෙනවා පිටිපස්සේ හරිම ලස්සනයි මේකත් fit on කරනවද අපි polka dress දෙකම fit on කරලා බලමු කොහොමද කියලා මම හිතන්නේ දෙකම ලස්සනට තියෙයි size උත් හරි ගියොත් හොඳයි මම හිතනවා size උත් හරියයි කියලා මේක තමයි මම ආසාවෙන් හිටපු polka dress එක ඒක ඔයගලන්ට මේ මෙහෙම පෙවුනට ටිකක් දිග ඩ්‍රස් එකක් පේනවද ටේල් එකකුත් තියෙනවා ඒක ඇඳලා අපි රේට් කරමු අපි කීයෙන් කීයද කොහොමද දෙන්නේ කියලා මම දැකලා තියෙනවා ගර්ල්ස්ලා රේට් කරනවා 7 out of 10 කියයි 9 out of 10 කියයි අපි බලමු මම මේ ඇඳුම් කොහොමද රේට් කරන්නේ කියලා අපි polka dress දෙකම try out කරමු
Ooh. Wow. පේනවද ඒකත් හරිම ලස්සනයි. ඒකත් හරිම ලස්සනයි. අනේ මේකත් අපි try out කරමු. materials මම ගොඩාක් ආසයි bodycon අර කොහොමද කියන්නේ? අගේ shape එක ලස්සනට පේන dresses අඳින්න මම කොහොමත් ගොඩක් කැමතියි. මම හිතනවා මේකත් ලස්සනට තියෙයි කියන මට. අනේ දෙවියනේ මේ හැම එකෙම sizes මට ඇති වේවා. මම දන්නවා මේ dress එක මේකට මේකට ගොඩාක්ම කැමති මගේ යාළුවෙක්. අපි එතකොට දැන් ඔක්කොම try out කරන්න යනවා. දෙකයි පැත්තකින් තිබ්බේ. ඒ දෙක ටිකක් අඳින්න අමාරු හින්දා. මේකත් try out කරමුනේ. එයා බැලුවොත් මේ log එක පවුනේ. White dress එකක්. No. It's white top. එක top කිව්වට එකක් it's top. එක top එකක්. මේක හරිම simple. Simple උත් නැහැ කැන්දම සමහරකට ඔක්කොම වල ලස්සනට තියෙන පුළුවන් අපි දන්නේ නැහැ. මොකක්ද? මම මෙහෙම එකක් දැම්මද? Oh yes. ඒකත් dress එකක්. මම ආසම කලර් එක blue හින්දා මම blue වලින් දැම්මේ. හැබැයි මට හිතෙනවා මේකත් ලස්සනට තියෙයි අපි බලමු. අද නම් මේක අඳින්න ඕනේ නැහැ. ඒකත් ලස්සනයි material ඔක්කොම හොඳයි. දාපු ඒ හැම එකේම materials හොඳයි. green color. මම හරි ආසයි මම කොළ පාටට ආස නැහැ. නමුත් මම හරි ආසයි කොළ පාට අඳුන් අඳින්න. මේක මොකක්ද? ඒකත් dress එකක්. හැබැයි ඒකේ material එකට එහෙම මම ලොකු කැමැත්තක් නැහැ. අපි දන්නේ ලස්සනට තියෙන්න පුළුවන් ඒක අද try out කරන්න ඕනේ නැහැ. මේක මොකක්ද? Wow. Stop. Wow. මේක හරිම ලස්සන top එකක්. මේකත් මම හිතනවා ටිකක් trendy දැන්. ඒ වගේම ටිකක් unique වෙයි. හැබැයි අද try out කරන්න. මොකද ඒක අඳිනවා කියන්නේ මම denim එකක් හරි මොකක් හරි අඳින්න ඕනේ. මට දැන් ඒක අඳින්න කම්මැලි. Stop. එකත් ලස්සනට තියෙයි. මේ tops අඳින්න නෑ. මොකද එහෙම වුණොත් මම denim එකක් හරි මොකක් හරි අඳින්න ඕනේ. ඊට පස්සේ තව dress එකක් තියෙනවා. මෙහෙම ඒවා මම දැම්මද? ඒකත් ලස්සනයි. පොඩයි. ඒකත් ලස්සනයි. හැබැයි අද try out කරන්න නෑ. ඒක. හමෝ මාර්තෝගයක් බඩු දාලා. මට මේ හැම එකටම ටැක්ස් එක ගියා 17300ක්. මෙතන ටිකක් ලොකු ඕඩර් එකක්. ගොඩක් මෑඳුම් තමයි ඩ්‍රෙසස් තමයි වැඩිපුරම තියෙන්නේ. අතරින් පතර මම එක බෙල්ට් එකක් බොඩි ජුවලරිස් ටිකක් දැම්මා. මොකද දැන් ට්‍රෙන්ඩි බොඩි ජුවලරිස් දාන එක. මේක ඇවිල්ලා මේක මට හරිම යූස්ෆුල්. මේ ෆෝන් එකේ බැක් කවර් එකේ මේක අලවලා මට ඒක එතකොට අර කොහේ හරි ගියාම වීඩියෝස් එහෙම කරන්න ග්ලාස් එකේ අලවන්න පුළුවන් මේක.
හින්දා මම දන්නේ මේකට කියන නම මොකද්ද කියලා. මේක මම ගොඩක් කල් ඉඳන් ගන්න බලාගෙන හිටියේ. උනාට ෂයින් ඕඩර් එකක් දානකම්ම හිටියා. ඉතින් මේක ගන්න මම දන්නේ මෙහෙම මේක ගන්න පුළුවන්ද කොහොමද කියලා. ඉතින් මේක ගොඩක් වටින දෙයක් මට. and මේක බෙල්ට් එකක්. ඒක හරි අමුතු බෙල්ට් එකක් නේද? yes it's a belt. and මේක ෆෑන් එකක්. මේ අර මම මොනවාද ස්කින් කෙයා කරලා අර එක එක ඒවා ඇබ්සෝබ් ඒ කියන්නේ සීරම්ස් අනම්මනම් ඇබ්සෝබ් කරන්න මේ වගේ ෆෑන් එකක් යූස් කරනවා. so ඒකට තමයි මේ ෆෑන් එක. ඒක හරිම මේ මාර ක්වොලිටි. හරිම worth. මට ඇත්තටම මේවා වල prices නම් මතක නැහැ. අර ඒ ෆෑන් එක දාන්න කේස් එකකුත් තියෙනවා. අනේ හරිම ස්වීට්. ෆෑන්. මගේ ෆෝන් එකට බැක් කවර් එකක්. මම ෆස්ට් ටයිම් මේ බැක් කවර්ස් එහෙම wow. ඒක හරිම ලස්සනයි. මට දැන් දාගෙන ඉන්න බැක් කවර් එක මට වින්ඩි එයා මට මේ පාර අපේ ගෙදර එද්දි මට ගිෆ්ට් කරපු බැක් කවර් එකක්. ඒකත් හරිම ලස්සනයි. එතකොට මේකත් ලස්සනයි. දෙක මාරුවෙන් මාරුවට මට යූස් කරන්න පුළුවන්. and මේ හැම එකක්ම බොඩි ජුවලරි. ඒ කියන්නේ අර අතේ එහෙම මේවා හැම තැනටම දාන්න බෑ. නමුත් ටිකක් ස්ටයිල් කරන්න හොඳයි. මම තව ඇඳුමක් තියෙනවා. ඇඳුමක් මේක. යා එක ටොප් එකක්. එක ටොප් එකක්. එකක් අපි පස්සේ දවසක ඇඳලා ඔයගලන්ට මගේ Instagram එකේ මේව ඇඳලා ෆොටෝස් පසු කාලීනව බලා ගන්න පුළුවන් වෙයි. මේ හැම එකක්ම මම අඳිනවා. මේවත් බොඩි ජුවලරි. මම එකක් ඔයගලන්ට පෙන්නන්නම්. මේ වර මෙහෙම කට්ටිය දාන්නේ දැන්. අර ලස්සනයි. අර මොන හරි අවුට්ෆිට් එකක් එහෙම ඇඳලා. මේව දාන්න පුළුවන්. කලින් කිව්වත් වගේ මේවා හැම තැනටම අපිට දාන්න බෑ. එච්චරයි. මේක මොකක්ද? මං ඉයරින්ග්ස් දැම්මේ නැද්ද? What is this? මම ආසාවෙන් හිටියේ මේක. එහෙම එක නෙක්ලස් නෙමෙයි ඒක මොකද්ද මන් දා. and the earrings. මෙහෙම දෙපැත්තට. මම හරිම සැටිස්ෆයින් මේ ෂයින් ඕඩර් එක ගැන. සැටිස්ෆයින්ද කියලා බලමු. මම අර ෆිට ඔන් කරන ඔයගලන්ට ෆිට ඔන් කරලා පෙන්නන්නම් කියපු ඩ්‍රෙස් ටික මම ෆිට ඔන් කරලා ඊට පස්සේ මම කියන්නම් මම ඕඩර් එක පිළිබඳව සැටිස්ෆයින්ද කියලා. මෙහෙමයි මම ආසයි දාලා තියෙන ඔක්කොම හරිම වර්ත් ලස්සනයි. හොඳට ස්ටයිල් කරන්න පුළුවන් බඩු කිහිපයක් මම දාලා තියෙනවා. අපි බලමු ඉතින් ෆිට ඔන්ස් ලස්සන වෙන්නත් එපා නේද? මට මේවත් එක්කම තව පෙන්වන්න දෙයක් තියෙනවා. ඒක ඇත්තටම මේකේ මොකුත් නැහැ. මේක අද ෂූට් එකේ ඒ නංගිගෙන් මම ඉල්ලගත්තේ. ඇත්තටම මම අද කළේ ලොරෙනෝ එකේ ෂූට් එකක්. එතකොට ඒ නංගිගෙන් මම ආසෙ හිතිලා මේ ටොප් එක ඉල්ලගත්තා. අර සයියාර එකේ ගර්ල් ඇඳ වගේ ටොප් එකක්. මම හරි ආසයි ඉන්දියන් අවුට්ෆිට්ස් එකට. මම මේකත් කොහේ හරි අඳි නගදීම.
so මේකේ නම් මම ෆොටෝස් අප්ලෝඩ් කරා මොකද ෂූට් එක කරා මම ෆොටෝස් කිහිපයක් ගත්තා ඒක මම අප්ලෝඩ් කරනවා Instagram එකේ so මේකත් මට gift කරාට thank you හරි දෙපැත්තෙම ෂේන් එකේ බරු ගොඩාක් තියෙනවා දැන් මම try out කරන්න ගත්ත ඇඳුම් 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා බලමු wow ළමයි මේ outfit එක මාරම ලස්සනයි ඔයගලන්ට පේනවද දන්න හැ it's a long dress polka dress එකක් මම හිතනවා මේක මගේ perfect choice එකක් කියලා දැන් වෙලාවට 10:00 කට්ටියම දැන් නිදා ගන්න යන්නේ මම මෙතන fashion show එකක් කරනවා කරන්න දෙයක් නැහැ මේ dress එක හරිම ලස්සනයි මට ඒක ඔයාලට full පෙන්වන්න විදිහක් නැහැ tail එකක් එක්ක තියෙන්නේ මම මේ dress එක 10 out of 10 දෙනවා ඒ තරම් මං හරිම ආසයි මේ dress එකට yay wow මේ dress එක තමයි මං අර කිව්වේ මේක මගේ choice එකක් නෙමෙයි but ඒක පුදුම ලස්සනයි ඔයගලන්ට full පේනවද නැද්ද දන්න හැ හරිම ලස්සනයි මේකට අපි කීයද rate කරන්නේ මේකත් 10 out of 10 it's perfect දෙවියනේ මට හිතනවා අර ඩ්‍රස් දෙකටම වඩා මේක මාර ලස්සනයි කියලා ඒක නිකන් මිඩි ලොන්ග්ම නෙමෙයි මිඩි ඩ්‍රස් එකක් එනට ඒක අර හොඳට කර්ව්ස් එහෙම හරිම ලස්සනට පේනවා so එනවාද බලන්න ඒක හරිම මාරම ෆිට් ඇඟට මේකට මේකත් 10 out of 10 හරිම ලස්සනයි මම ආසයි මේ රෙඩ් එකෙන් ගිහිල්ලා ඊට පස්සේ yellow ඒක නිකන් පොඩක් අර girls day out එකක් අනේ වගේ දෙයකට මාර විදියට perfect so මම මේකටත් කැමතියි ඔයාලට මොකද හිතෙන්නේ මේ dress එක ගැන ඒකත් හරිම ලස්සනයි මට පිස්සු වගේ ඒ කියන්නේ මේ පාර මං දාපු ඩිසයින්ස් ටිකත් හරිම ලස්සනයි සයිස් උත් හොඳටම සෙට් වෙනවා මට මේ ඩ්‍රස් එක නම් හැබැයි චුට්ටක් ගණන් මට මතක විදියට හැබැයි මම මේක එක දෙයකට කැමති නෑ මේ අතට ඒ අත චුට්ටක් මට ලොකුයි වගේ හැබැයි ඇඟ නම් ඒක ගානටම ෆිට වෙනවා මේකේ අත පොඩ්ඩක් කේස් අත මොකක් හරි එක කපලවත් දාන්න ඕනේ. ඔයාලා මොකද හිතන්නේ? කියලා කමෙන්ට් එකක් දාන්න. මම මේ ඩ්‍රස් එකට මම මේ ඩ්‍රස් එකට 8 out of 10 අරයි දෙන්නේ. හේතුව මම මේ අතට කැමති නැහැ. නැත්තම් ඩිසයින් එක ටිකක් යුනික් එක යන්නේ. ලස්සනයි. වෙනසක්. හැබැයි අත පොඩ්ඩක් කේස් කරා වැඩි. wow ළමයි ඔයාලට පේනවද මේ ඩ්‍රස් එක ඒක අර හෙනම බොසි ටයිප් ඩ්‍රස් එකක් මං හරි මාසයි මේ වගේ ඩ්‍රස් අඳින්න ඒ කියන්නේ ටිකක් බොස් ලේඩි සීන් එකේ not bad මම මේකට දෙනවා 9 out of 10 ඔයාලා කමෙන්ට් කරන්න මට ලස්සනටම ගැලපෙන්නේ මොන ඩ්‍රස් එකද කියලා මම මේකටත් කැමතියි මේක හැබැයි ඉතින් හැමදාම මෙහෙම අඳින්න බෑ විශේෂ මොකක් හරි අවස්ථාවකදී අඳින්න පුළුවන් මේ තියෙන මගේ අන්තිමටම ඔයගලන්ට ෆිට ඔන් කරලා පෙන්නනවා කියපු පොල්කා ඩ්‍රස් එක හරිම ලස්සනයි ඒක ඒක මේ බෝ එක තමයි ගොඩක් ඉස්සරහට වඩා පිටිපස්ස තමයි ලස්සන
so මේකටත් දෙනවා 9 out of 10. ඉතින් ඔයාලා දකින්න ඇති ෂයින් එකේ මම මොනවද ඕඩර් කරේ කියලා ගොඩක් අය මගෙන් අහලා තිබ්බා vlogs ගේන්න නැද්ද අක්කි එහෙම කියලා. vlog එකක් කරන්න හිටියේ ඊට ඒ කියන්නේ vlog එකක් කරන්න මම ෂයින් ඕඩර් කරනකන් හිටියේ. ඉතින් දැන් ෆයිනලි ඒක ආවා. මට හරියම සතුටුයි. ගොඩක්ම සතුටුයි මම දාපු ඩිසයින්ස් මම හිතන අනිත් ඒවාත් මට ලස්සනට තියෙයි කියලා. කියන්නේ මම දාපු ඔක්කොම ලස්සනයි. සයිසුත් සෙට් සමහරක් කාලවල් වල දියනවා සයිසස් එහෙම හරියටම සෙට් වෙන්නේ නැහැ. හැබැයි මේ පාර සයිසස් සෙට් වුණා. එතකොට ඩිසයින් උත් හරියම ලස්සනයි. මැටීරියල් උත් ක්වොලිටි මම හිතනවා මම වියදම් කරපු ගානට මේක වර්ත් කියලා. ඒ කියන්නේ පැහැට 7,000ක් ගියත් මම හිතනවා මට කාලයක් අඳින්න පුළුවන් හොඳ ඇඳුම් ටිකක් මට තෝරගන්න පුළුවන් වුණා කියලා. හරිම ලස්සනයි ඩිසයින්ස්. ඉතින් ඔයගලන්ට ඉස්සරහට කොහොමත් ඔන්න ඔය ඇඳුම් ටිකෙන් තමයි මම දකින්න වෙන්නේ. ඉතින් දැන් ඊළඟට තියෙන වැඩේ තමයි කාමරය අස් කරගන්න ඕනේ. වෝඩ්‍රොප් එක මං හිතුවා පොඩ්ඩක් රීප්ලේස් කරන්න ඕනේ කියලා. මොකද මට දැන් තියෙන වෝඩ්‍රොප් එක හරියම මදි. අපේ අම්මා හැමතිස්සෙම බයිනවා හරි අල්මාරියක් ගන්න කියලා. ඔව් ඊළඟට තියෙන වැඩේ තමයි අල්මාරියක් ගන්න ඕනේ ටිකක් ලොකු එකක්. මොකද මේ ට්‍රැවලින් බෑග් වලයි අරවයි මේවයි හැම එකේම ඇඳුම්. හරිම හැපි. ඉතින් ඔයාලටත් ගොඩක් ස්තුතියි මගේ ලොග්ස් බලනවට. ඉතින් මම කියන්නේ යාන් ළමෙක් විදිහට යාන් ළමයි ආස දේවල් තියෙනවනේ ගොඩාක් ඇඳුම් වලට, ස්කින් කෙයාර් වලට, මේකප්ස් වලට, හෑන්ඩ් බෑග්, ෂූස්, පර්ෆියුම්ස් ඔය වගේ එක පිස්සු තියෙනවා යාන් ළමයිට. ඉතින් ඒ දේවල් තියෙන එක හොඳයි. මොකද කොහොමද කියන්නේ? ඉතින් අපි ගෑන් ළමයි කියන්නේ ඉතින් ඒගොල්ලන්ට තමයි. ගෑන් ළමයිට ඉතින් එක පිස්සු තියෙනවා. පිරිමි ළමයිට කා පිස්සුව, ගේම්ස් පිස්සුව එහෙම තියෙනවා වගේ තමයි අපිටත්. ඉතින් මං කියන්නේ අපි ජීවත් වෙලා ඉන්නකන් අපි ලස්සනට ඉන්න ඕනේ, ලස්සනට අඳින්න ඕනේ. ඒ කියන්නේ තමන් ලස්සනට ඇඳම මම විශ්වාස කරන දෙයක් තමයි අපේ පර්සනැලිටි එකත් එක ඔටෝම එනවා. ඒ කියන්නේ හොඳට කියන්නේ අපිට තැනකට උනත් ගිහිල්ලා අපි ලස්සනට ඇඳලා කරලා ගියාම අපිට මාර කොන්ෆිඩන්ට් පිට ගිහිල්ලා එතන අපි යන ප්ලේස් එකේ අපිට හැසිරෙන්න පුළුවන්. ඉතින් තමන්ට ලස්සනට අඳින්න, ලස්සනට ඉන්න, ලස්සන වෙන්න කරන දේවල් වලට වියදම් කරන්න මං කියන්නේ අර ඕනාට වඩා වියදම් කරලා ඒ දේවල් ඒ කියන්නේ හරිම අර පිරිමැස්ස නෑ. හරිම බැලන්ස් එකේ තමන් ලස්සනට ඉන්න, ලස්සන වෙන්න කරන දේවල් වලට වියදම් කරන්න මං හිතන්නේ දෙපාරක් හිතන්න ඕනේ නැහැ. හැමදේම බැලන්ස් එකේ කරගන්න. ඉතින් ගෑන් ළමයි විදිහට අපි ස්මාර්ට් වෙන්න ඕනේ. ඉතින් එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි මගේ ලොග් එක බලන් හිටියට. ආදරේ ආයෙමත් ලොග් එකකින් අපි හම්බෙමු. බයි.